කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලවුනම් නගරයට සීමාමායින්ම පිහිටි හපුගහගෙදර නම් වූ සුන්දර ගම්මානය වළක් කර්මාන්තය සඳහා ඉතා ප්‍රසිද්ධියක් උසුලයි. පාරම්පරික උරුම වී ඇති මෙම කර්මාන්තය මෙම ගමේ සෑම නිවසකම සුළු පරිමාණයෙන් හෝ කරගෙන යනු දැකිය හැක. උදෑසන හිරු උදානයට ප්‍රථමව අවදි වන ඔවුන් තෙරුවන් නැමද තම දෛනික කටයුතු ආරම්භ කරති. මිනිස් ජීවිත හා මෙම කර්මාන්තයේ කෙතරම් බැඳී තිබුණත් මොවුන්ගේ ජීවිතවල තිබෙන්නා වූ අනේක විද දුක් ගැහැට අනන්තය. අපි පාරම්පරිකව කුඩා කර්මාන්තය කරගෙන යන කට්ටිය. එතකොට මේ අපි මේ අමුද්‍රව්‍ය ගේන්නේ දුර බැහැර ගිහින්. ඒ ගෙනල්ලා මේ විදිහට මේ ගොඩ ගහලා සකස් කරගෙන අවුරුද්දකට සමානව ඇති වෙන්න ගෙනත් අපි ගොඩ ගහගෙන මේ වැඩ කරන්නේ. දවසේ වැඩ කරන ප්‍රමාණයට පමණයි මේ මැටි වලින් මේ ගොඩෙන් ගන්න අපි. අරගෙන එවුවා මේ විදිහට පොඟන්න දාලා තව මැටි වර්ග කලවම් කරලා ඒ කලවම් කරගන්න එකෙන් මැෂින් එකට දාලා මැෂින් එකෙන් අඹරගෙන අපි සකපෝරුව ගාවට ගෙනිහින් හිටලා ඒකේ තමයි අපි ඉදි කරන්නේ බලන්න. බලන් ඉදි කරලා හිටලා ආයි ඒක පඩමට වේලගෙන මේ අපි ඒක අඩිය සකස් කරගන්නේ වෙන විදිහකට. ඒක මේ ලෑලි ගල් තියනවා ඉතින් අපි ඒක අඩිය හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ ඒක අවසන් කරලා වේලුණන් පස්සේ තමයි පොරණුවට ගෙනල්ලා පුච්චන්නේ. මේ ආකාරයට දුඹුරු හා කහපාට වලම් මැටි හොඳින් මිශ්‍ර කර හොඳින් පාගා ගනු ලබනවා. ඉන් අනතුරුව යන්ත්‍රයක් ආධාරයෙන් මිශ්‍ර කරගත් මැටි හොඳින් අඹරා ගනු ලබනවා. එසේ ඔවුන් අඹරා ගනු ලබන්නේ වළං සෑදීමට අවශ්‍ය පරිදි මැටි මනාව පදම් කර ගැනීම සඳහායි. හොඳින් පදම් කරගන්නා ලද මැටි වළං නිර්මාණය කරන ස්ථානයට ගෙන ගොස් නියමිත ආකාරයට ගොඩ ගසා ගනු ලබන්නේ ඒවා වියලීම වළක්වා ගැනීම පිණිසය. වළං කිහිපයකට අවශ්‍ය මැටි සකපෝරුවේ තබා ගැනීමෙන් අනතුරුව ඔවුන් වළං තැනීම ආරම්භ කරනු ලබනවා. වළං නිර්මාණය සඳහා දෑතේ මනාහුරුවක් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔවුන් පාරම්පරිකව පැවතෙන විවිධ ශිල්පීය ක්‍රම උපයෝගී කරගනු ලබනවා.
මිනිස් ජීවිතයකට අවශ්‍ය කුඩා මැටි පානේ සිට විශාල හට්ටි මුට්ටි මෙන්ම විස්තුරු භාණ්ඩද ඔවුන් අතින් නිර්මාණය කෙරෙනවා. මැෂින් එකෙන් මැටි අඹරගත්ත මැටි ටික මේ පෝරුවට ගෙනල්ලා මේ සකපෝරුවේ ඒක ගහලා ඊට පස්සේ තමයි මේකෙන් වැඩ කරන්නේ. මේක මේ පුරුදු කෙනෙකුට පාරම්පරිකව පුරුදු කෙනාට මිසක මේක නුපුරුදු කෙනාට කරන්න බෑ. මේ අපේ දැන් පොඩි ළමයි මේක මේ පුංචි කාලේ ඉඳන් තමයි කරන්න ඉගෙන ගන්නෙ. ඉතින් ඊට පස්සේ තමයි මේක මේ හොඳ අංගයකට ගන්න පුළුවන් වෙන්නේ. ඉන් අනතුරුව එසේ සකස් කර ගන්නා ලද මැටි භාණ්ඩ මද වශයෙන් අව්වේ තබා වේලා ගනු ලබනවා. එසේ මදක් වේලා ගනු ලබන්නේ පතුල හරි ආකාරව සකසා ගැනීමටත් ඒවා අලංකාර කොට වැඩ නිම කර ගැනීම සඳහායි. දැන් වේලගත්ත වලන් ටික අරගෙන මේ වතුර මේකේ ඇලෙනවට මේ වලන් වල ඇලෙනවට වලනේ මේ ගලේ ගාලා මේ තලන ලෑල්ලෙත් මෙහෙම ගාලා මේ විදිහට මේ තලන්නේ. මේ සඳහා කාන්තාවන් කිහිප දෙනෙකු එකතු වී තම නිර්මාණ කටයුතු වල නියැලෙනවා.
පතුල සාදා ගැනීමෙන් අනතුරුව නියමිත ආකාරයට වළංවල හැඩය මතු කර ගනු ලබනවා. ඉන් අනතුරුව කැටයම් යොදා එහි වැඩ අලංකාරව නිම කරනු ලබනවා. අනතුරුව සාදා ගන්නා ලද භාණ්ඩ දිනක් පමණ හොඳින් අව්වේ තබා වේලා ගනු ලබනවා. දැන් අපි මේ හදාගෙන වැඩ නිම කරගත්ත වලම් මේ පෝරණුවට ගෙනල්ලා හිටල්ලා මේ විදිහට හැඩ දාලා මේ නමලා එක උඩ එක ඊට පස්සේ මේ උඩින් කැඩිච්ච වලං සම්පූර්ණම මේක පුරවනවා මේ හරියක් විතර පුරවලා හිටල්ලා මේ ඔය කැඩිච්ච වලං කටු ඒට උඩින් දාලා ඊට උඩින් පිදුරු දාලා පූර්ණම වැහෙන්න පිට මේ පස් අනලා හිටල්ලා ඒවා දාලා ඉවර වෙලා අර පැත්තෙන් කුඩු මෙතෙන්ට එනකම් පුරවලා කාණු හතරට ඊට පස්සේ අතනින් අඟුරු පුච්චලා ළඟින් තියනවා ඊට පස්සේ ටික රත් වේවි මෙතෙන්ට ඇවිදින් මේ පැත්තෙන් උඩින් රැල් පිදුරු ගන්නවා උඩට පිදුරුවට ගින්දර ගත්තන් පස්සේ දර පොල්ලෙලි පොල් පිටි දාලා අර පැත්තෙන් ගින්දර මෙහාට එවනවා. මෙසේ පෝරණුවට මද ගින්දර දමා පැය 5ක් පමණ පදමට රත් කරගනු ලබන වළං ඉන් අනතුරුව පැය 2ක් පමණ ගින්දර දමා හොඳින් පුච්චා ගනු ලබනවා. පසුදින පුච්චා ගන්නා ලද වළං පෝරණුවෙන් ඉවතට ගනු ලබනවා. මෙසේ වෙහෙස වී නිර්මාණය කරන වළං සඳහා වෙළඳපොළ තුළ නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් මොවුන් දැඩි අපහසුතාවයකට පත් වී සිටිනවා. එම නිසා මෙම නිර්මාණ කලාව අද වන විට අභාවයට යමින් පවතිනවා. මන්දයත් මෙම භාණ්ඩ සඳහා විවිධ වූ ආදේශක භාණ්ඩ බොහෝමයක් වෙළඳපොළ තුළට පැමිණීම නිසාවෙනි. දේශීය කර්මාන්තයක් ලෙස මෙම කර්මාන්තය පාරම්පරිකව තව තවත් ඉදිරියට ගෙන යාමට ඔවුනට ශක්තිය ධෛර්යය ලැබේවායි අප එකසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.